breaking news on Ada Derana News Channel. නැවතත් අප අවධානය යොමු කරන්නේ මිගමුව බන්ධනාගාරයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මිගමුව බන්ධනාගාරයේ අද උදෑසන ඇති වූ ගැටුමින් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇතැයි මිගමුව රෝහලාරංචි මාර්ග පවසනවා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙක් සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා. බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙන බව අපට මේ මොහොතේදී වාර්තා වෙනවා. වෙඩිහඬ කිහිපයක් ඇසුණු බවත් දැනට ඒ අසල සිටින අප කණ්ඩායම් පවසනවා. ඒ අතර අද දෙරණ වෙනුවෙන් අපත් සමග සම්බන්ධ වෙන විදර්ශන ප්‍රනාන්දු විදර්ශන නැවතත් අපට ඔබ හා සමග සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා. මේ මොහොතේ නැවතත් වෙඩිහඬ ඇසුණු බව ඒ අසල ප්‍රදේශවාසීන් අපට තහවුරු කර තිබෙනවා. ඔබ මේ ස්ථානයේ ඉන්න සිටින පුද්ගලයා මොකද සැබවින්ම තත්ත්වය? විදර්ශන චතුර යළිත් ඔබහාම සම්බන්ධ වන්නේ මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිරිපිට සිට මේ අවස්ථාව වනවිට මෙම ස්ථානයේ තවදුරටත් නොසන්සුන්කාරී වාතාවරණයක් යළිත් වරක් වර්ධනය වී තිබෙනවා. ඊට හේතුව බවට පත් වී තිබෙන්නේ මීට සුළු මොහොතකට පෙර මා මේ රැඳී සිටින ස්ථානයේ වම්පසින් පිහිටි බන්ධනාගාර පරිශ්‍රයේ අභ්‍යන්තරයෙන් අවස්ථා කිහිපයකදී වෙඩිහඬ කිහිපයක් නිකුත් වීම. ඒ සමගම මෙම ස්ථානයේ මගේ දකුණු පසින් සිටින්නා වූ මේ රැඳවුවන්ගේ ඥාතීන් යළිත් වරක් කලබලකාරී ලෙස නොසන්සුන් වී තිබෙනවා. එම වෙඩිහඬ නිකුත් වීමෙන් පසුව තමයි මෙම පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම බන්ධනාගාර නොසන්සුන්කාරී වාතාවරණය මැද්දේ මියගිය රැඳවුවන් සම්බන්ධයෙන් සහ තුවාල ලැබූ රැඳවුවන් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් තමයි මෙම ඥාතීන් පිරිස මෙම ස්ථානයේ රැඳී සිටින්නේ. එවැනි අවස්ථාවක තමයි මීට මිනිත්තු 5කට පමණ පෙර කාලයේදී බන්ධනාගාර පරිශ්‍රය අභ්‍යන්තරයෙන් වෙඩිහඬ කිහිපයක් අසන්නට ලැබුණේ. අවස්ථා 3කදී වෙඩිහඬ නිකුත් වීමක් අපට අසන්න ලැබුණා. නමුත් ඒ කිනම් පාර්ශවයකින් දැන් අපට මේ තාක් දුරට තහවුරු කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව මෙම වෙඩිහඬ නිකුත් වීමත් සමග තමයි මෙම ස්ථානයේදී මෙම පිරිස යළිත් වරක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ. විශේෂයෙන්ම තව දුරටත් බන්ධනාගාර අභ්‍යන්තරයේ සිට තුවාල ලැබුවන්ව මීගමුව රෝහල කරා රැගෙන යාමට ගිලන් රථ පැමිණෙමින් තිබෙනවා. ඒ වගේමයි මෙම ස්ථානයේ මෙම ඥාතීන්ව මෙම නොසන්සුන්කාරී පිරිස පාලනය කිරීම සඳහා තව දුරටත් ආරක්ෂක අංශ තමන්ගේ කර්තව්‍යයෙන් නිරත වෙමින් සිටින ආකාරයක් තමයි අපට ඔබට තොරතුරු සමීප කිරීමට පුළුවන්. ඉතින් අපි සූදානම් දිගින් දිගටම මෙම ස්ථානයේ රැඳී සිටමින් මෙම යාවත්කාලින තොරතුරු ඔබ වෙත සමීප කිරීමට රැඳී සිටින්න තවදුරටත් අද දෙරණ සමගින් අපි ජූල් ප්‍රාන්දු ඔබ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා අද දවස පුරාවටම. මොකද මේ සම්බන්ධයෙන් තියෙන උණුසුම්කාරී වාතාවරණයත් සමග බොහෝ පිරිසක් තොරතුරු යාවත්කාලීන වූ තොරතුරු විමසමින් සිටිනවා. අප බලාපොරොත්තු වෙනවා ලංකාවේ එකම ප්‍රවෘත්ති නාලිකාව විදිහට අද දෙරණ 24 පැය 24 නාලිකාව ඔස්සේ මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙනෙන්න. ඒ වගේම අද දෙරණ වෙබ් අඩවිය ඔස්සේ සහ FM දෙරණ ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ඔබට තොරතුරු තවදුරටත් ගෙනීමට බලාපොරොත්තු වන අතරතුර තවත් යාවත්කාලීන තොරතුරු ක්ෂණිකව දැන ගැනීමට ඔබට භාෂා ත්‍රිත්වයෙන්ම හැකියාව තිබෙනවා අද දෙරණ SMS පණිවිඩය හා සක්‍රිය වී සිටීමෙන්. That was breaking news on Ada Derana News Channel.